රැකියාවට ගොස් නිවසට එන කුඩා දරුවන් සිටින දෙමාපියන්ට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිදුවෙන පොදු ප්‍රශ්නයක් ගැන තමයි අද වීඩියෝවෙන් කතා කරන්න හිතුවේ. ඔබ කරන රැකියාව කුමක් වුවත්, ඔබට කොපමණ වෙහෙස දැනුණත්, ඔබ නිවසට ගොඩවන විටම සෙල්ලම් කිරීමට ඔබ පැමිණෙන තෙක් බලාගෙන සිටින පොඩිත් එක් ඔබටත් ඉන්නවද? ඔවුන් උදෑසන අවදි වූ මොහොතේ සිටම ඔබ නිවසට පැමිණෙන්නේ කීයටදැයි අවධානයෙන් ඉන්නවා. දෑස් අයාගෙන බලාගෙන සිටිනවා. නිවසේ සෙල්ලම් කිරීමට තවත් අයෙකු සිටියත් ඔවුන් සොයන්නේ නිවසින් බැහැරව ගොස් සිටින ඔබවම තමයි. ඉතින් දරුවාගේ පැත්තෙන් බැලූ විට ඉතාමත්ම සාධාරණයි. ඔවුන්ට මේ කාලයට අවශ්‍ය සෙල්ලම් කරන්න වගේම දෙමාපියන් සමගම කැවසෙන්නයි. නමුත් රැකියාවට යන ඔබ රැකියාවේ පීඩනය, දවසම දැනුන් ආතතිය, නිවසට පැමිණෙන තුරුම දැනුණ තෙහෙට්ටුව නිසා නිවසට ගොඩවන්නේම පුංචි විවේකයක් බලාගෙනයි. ගෙට ගොඩ වුණා විතරයි පොඩ්ඩක් ඉන්නකො ළමයෝ, මොකද්ද මේ කරදරේ? ඔබට දැනෙන විඩාවත් සමගම ඔබ දරුවාට එහෙම කියන එකත් සාධාරණයි. නමුත් ඔබ දන්නවද? ඒන් දරුවාගේ හිත බෙහෙවින්ම රිදවනවා. ඉතින් දරුවාගේ සිතත් නොරිදවමින් ඔබට අවශ්‍ය විවේකයක් ගනිමින් ආදරණීය දෙමාපියෙකු ලෙස දරුවා සමග ගත කිරීමට ඇති කෙටි කාලය ගත කළ හැකි කුඩා පියවර කිහිපයක් තමයි මේ. අංක 1. නිවසට පැමිණි විටම උණුසුම් මයුරින් දරුවාව පිළිගන්න. මෙය සාමාන්‍යයෙන් ඔබ සෑම දිනකම කරන දෙයක් වෙන්න පුළුවන්. ඔබ කොතරම් තෙහෙට්ටුවෙන් පීඩනයෙන් පැමිණියත් දරුවා සමග කතා කිරීමට උණුසුම් මයුරින් පිළිගැනීමට අමතක කරන්න එපා. අංක 2. ඉතාම කෙටියෙන් දරුවාගේ අද දවස කොහොමද කියලා අහන්න අමතක කරන්න එපා. දවස තුළ සිදුවන ඉතා සරල නමුත් දරුවාට ඉතා වැදගත් දේවල් රාශියක් ඔබට කියන්නට දරුවා ඔබ එනතුරු මග බලාගෙන සිටිනවා. ඉතින් සමහර වෙලාවට ඔවුන් ඔබ එන පෙර මගටම ගොස් ඒවා ඔබට කියන්නට උත්සාහ කරනවා. ඔබ සමග ඒ විස්තර බෙදා ගන්නට ඔවුන්ට ඇත්තේ නොයවිසිල්ලක්. ඉතින් ඔබට කොපමණ තෙහෙට්ටුවක් දැනුණත් විනාඩි 2-3ක් හෝ ඔවුන්ට සාවධානව ඇහුම්කන් දෙන්නත්, ඒවාට උණුසුම් ප්‍රතිචාරයක් ලබා දෙන්නත් අමතක කරන්න එපා. ඇත්තටම එහෙමුණාද? ඒක නම් ගොඩාක් රසවත් විස්තරයක් වගේ. තාත්තා ඉක්මනට වොෂ් දාලා තේ එකක් බීලා එන්නම්. මං ඒ ගැන තවත් විස්තර දැනගන්න ගොඩාක් කැමතියි කියලා ආදරයෙන් කියන්න ඔබට පුළුවන් නම් දරුවෝ ගොඩාක් සතුටු වේවි. අංක 3. ඔබ කෙටි විවේකයක් ගන්නාතුරු දරුවාට කරන්න කුඩා ක්‍රියාකාරකමක් ලබා දෙන්න. මහන්සි වී නිවසට පැමිණි ඔබ විවේකයක් ගත යුතුයි. ඒ ඔබේ කයටත් මනසටත් අවශ්‍යම දෙයක්. නමුත් පුංචි දරුවාට තේරෙන්නේ නැහැ. ඔවුන් තවදුරටත් ඔබේ ඇඟේ නගින්නට, සෙල්ලම් කරන්නට පටන් ගනීවි. ඉතින් හොඳම විසඳුම තමයි ඔවුන්ට ටික වෙලාවකට කරන්න දෙයක් ඔබ කියන්න. පුතා, අම්මා එනකල් ලස්සන චිත්‍රයක් ඇඳලා තියන්න. අම්මා ආවට පස්සේ අපි දෙන්නම මේක පාට කරමු. පුතේ, තාත්තට ටිකක් මහන්සි. තාත්තා ඉක්මනට එන්නම්. බිල්ඩින් බ්ලොක්ස් ටික එකතු කරලා තියන්න. අපි ඇවිල්ලා බිල්ඩින් එකක් හදමු. ඒ විදියට ඔබට බලන්නට ඕනි දේ හරියටම ඔවුන්ට කියන්න. ඔවුන් ඉතා ආසාවෙන් ඔබට පෙන්වන්නට එවැනි දේවල් කරાવી. ඔවුන් ඒ නිම කළ විට ඔවුන්ව අගය කරන්නත් අමතක කරන්න එපා. අංක 4. දරුවාට පොරොන්දු පරිදි ටික වෙලාවක් හෝ ඔවුන් සමග කාලය ගත කරන්න. ඔබ දරුවාට පොරොන්දුවක් දුන්නා නම් ටික වේලාවක් විවේකගෙන ඇවිත් සෙල්ලම් කරන්නම් කියලා අනිවාර්යෙන්ම ඔබට හැකි පරිදි කාලය වෙන් කරවගෙන දරුවා කැමති දෙයක් කරමින් කාලය ගත කරන්නට අමතක කරන්න එපා. ඔබ ඔවුන්ගේ විශ්වාසය රකින්න බවටත් කියන දෙය කරන අයෙකු බව දැනගැනීමටත් දරුවාට උදව් වේවි. අංක 5. දරුවාට නිදහසේ ඔබගේ රැකියාවේ ස්වභාවය ගැන කියලා දෙන්න. ඔබ හැමදාම උදේට නිවසින් පිටවනවාට දරුවෝ කැමති නැහැ. ඔබ මුදල් උපයන බවවත්, එම මුදල් වලින් කරන්නේ කුමක්ද යන්න ගැනවත් දරුවාට අවබෝධයක් නැහැ. ඉතින් ඔබ එදිනෙදා දවස් ගත වෙන ආකාරයත්, ඔබට නිවසේ දරුවා සමග රැඳීමට අවශ්‍ය වුණත් එය කළ නොහැකි බවත්, හැකි සෑම විටම ඔබ ඔවුන් සමග සෙල්ලම් කිරීමට කාලය සොයා ගන්නා බවත් ඔවුන්ට කියන්න. අපිට මුදල් අවශ්‍ය වෙන්නේ ඇයි? ඒව හොයාගන්න තමයි අම්මා තාත්තා නිවසින් බැහැරව යන්නේ කියන දේ සරලව දරුවාට කියලා දෙන්න. ඒ විතරක් නෙමෙයි, ඔබට නිවාඩු දවස් තිබෙන බවත්, ඒ නිවාඩු දවස්වලට දරුවා සමග ඔබ සිදු කිරීමට බලාපොරොත්තු වෙන සැලසුම් ගැනත් දරුවාට සරලව කියලා දෙන්න.
දරුවෝ හැමදාම පුංචිවට ඉන්නේ නැහැ. ඔවුන් ලොකු වන විට, ඔවුන් කාර්ය බහුල වන විට, ඔවුන්ට ඔබ සමග ගත කිරීමට කාලයක් නැතිවේවි. ඉතින් ඒ නිසා ඔබ කොතරම් කාර්ය බහුල වුණත් හැකි සෑම විටම දරුවන් සමග දරුවන්ට ඇවසි අයුරින් සෙල්ලම් කිරීමටත් කාලය වෙන් කරව ගන්න මතක තබා ගන්න. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක්කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.